හොඳයි ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ YouTube channel එකට. අද කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ 2024-25 වර්ෂයේ සඳහා ලියන ලද සිංහල විෂය පළවෙනි පත්‍රයේ MCQ පේපර් එකේ උත්තර ටික කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ඉක්මනින් යන් MCQ පේපර් එකට. මේ දවස්වල වැඩ ගොඩක් වැඩි නිසා අපි ටක් ගාලා මේක බලලා ඉවරක් කරමු. මේකෙදි පළවෙනි ප්‍රශ්නය අහනවා බොහෝ අය උත්සාහ කරනුයේ මඩිය තර කර ගැනීමට කියලා කියනවා. මෙතනදී අපි මඩිය තර කර ගැනීමට කියන අදහස මේකෙදි උත්තර එකිනෙකට ළඟින් යන උත්තර ගොඩක් තියෙනවා. සමහර අය කියන මේ 3 උත්තරේ කියලා, සමහර අය කියන 2 උත්තරේ කියලා, සමහර MCQ ආන්සර් වලත් තියෙනවා 2 3 කියන උත්තර තියෙනවා. ඒනට මගේ මතය නම් මේකට උත්තරේ 4 වෙන්න ඕනි කියන එක. තම ධනය ස්ථාවර කර ගැනීම කියන එක. ඒතර මඩිය තර කර ගැනීම කියන අදහස තමයි මම මෙතනදී ගත්තේ. ඒක ගැන පොඩ්ඩක් අපි බලමු. කාට හරි උත්තර නිවැරදි උත්තරයට ලකුණු හම්බ වෙයි මේ මගේ මතේ. හරි. දෙවැනි ප්‍රශ්නය තම හාම්පුතාට යකා වෙයි ඇතැයි සිතූ සේවකයෝ නිහඬ වූව. යකා වෙයිලා ඉන්නවා කියලා කියන්නේ දෙකට උත්තරේ තදින් කෝප වෙලා කියන අදහස තමයි 4. තදින් කෝප වී සිටියා කියන අදහස තමයි 4. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ උමතුවෙන් පෙළුණු ඔහු ඉබාගාතේ ගියේ කියලා කියන්නේ ඉබාගාතේ යනවා කියලා කියන්නේ ළමයි අරමුණක් නැතිව යන ගමනක් කියන කතන්දරේ උත්තරේ 1-3ට. 4 අංක 4 සිට 6 තෙක් ඇති ප්‍රශ්න වලට හිස්තැන් වලට වඩා සුදුසු පදේ තෝරන්නලු. 4ට උත්තරේ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය විධිමත්ව කළමනාකරණය කරගන්න ඕනේ. 1. 5 සැමියාගේ විවාහයට බෙහෙවින්ම වේදනාකාරී වුණා. පිළිතුර 4. 6 දේශනයේ අවසානයේ කතිකයා සියලු කරුණු අපි දන්නවා කතිකයේ අවසානයේදී සියලු කරුණු සම්පින්ඩණය කරන එක තමයි කරන්නේ. එහෙනම් උත්තරේ 1. 7 වෙනි ප්‍රශ්නේ සෑම පදයේම පදවල අක්ෂර වින්‍යාස නිවැරදිව යෙදී ඇති පදේ පෙළිය තෝරන්නලු හැම පදේම. එනම් පිළිතුර වෙන්නේ මේකේ 1. 8 වෙනි ප්‍රශ්නේ දේශීය රූකඩ තාරා නෞකාව යන වචනවල පළමු අකුරේ අන්තර්ගත පිළිම අනුපිළිවෙලෙන් දැක්වෙන පිළිතුර 8ට පිළිතුර වෙන්නේ 3. 9 වෙනි ප්‍රශ්නේ මිතුරා යන පදයේ අන්තර්ගත ව්‍යංජන අක්ෂර වර්ගය මොකක්ද කියලා අහනවා. 9ට උත්තරේ 4. අපි මේවා ඉක්මනින් කතා කරගෙන යනවා. වැඩි වෙලා ගන්නෙ නැහැ. පැහැදිලි කරන්නේ නැහැ. 10 අකාරාදී පිළිවෙල නිවැරදි දැක්වෙන පිළිතුර තෝරන්නලු පද පෙළිය තෝරන්නලු 10ට පිළිතුර 2. 11 අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වර්ණය තෝරන්නලු 11 උත්තරේ 3 අනුක්ත නාම. 12 අතරමං වුණු ළමයි දින 2කට පසු වනයෙන් එළියට පැමිණිය යන වචනේ වාක්‍යයේ වචනේ යන්නේ විභක්තිය කුමක්ද කියලා අහනවා. 12ට උත්තරේ 1 මේ අවදි විභක්තිය. 13 සුනිමල යන්න අයත් වෙන සමාසය කුමක්ද කියලා අහනවා. සුනිමල කියලා කියන්නේ අව්‍ය සමාස ගණයට අයත් වෙන්නේ. පිළිතුර 4. 14 අලංකාර එක යන ප්‍රකෘතිය හා ප්‍රත්‍ය එක් විට සකස්වන පදේ නිවැරදිව දැක්වෙන වර්ණය තෝරන්න. 14 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අපිට ගන්න පුළුවන් වෙන්නේ 3. හොඳට අවධානයෙන් බලන්න එකම එක ඒවා තියෙන්නේ. 15 මුලින්දී ඇති ව්‍යාකරණයේ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වර්ණය තෝරන්නලු 15ට පිළිතුර 2. 16 ප්‍රයෝජ්‍ය ක්‍රියාවක් යෙදී ඇති වාක්‍ය කුමක්ද කියලා අහනවා. 16ට පිළිතුර 1. ඊළඟ 17 සිට 19 තෙක් ප්‍රශ්න වලට සද්දගල් වකුරුන් මුද්‍රිත කොටස් අර්ථය නිවැරදි දැක්වෙන වර්ණය තෝරන්න. මේකදී අර්ථය නිවැරදි දැක්වෙන දක්ෂිනාවර්ත සංකේවනායි මංගල සම්මත වස්තුවකි කියලා කියනවා. එහෙනම් 17ට ප්‍රශ්නය උත්තරය 2. 18 පරෝපකාරයේ වනායි උතුම් ගුණාංගයකි. 18ට පිළිතුර 4. 19 වෙනි ප්‍රශ්නේ සමහර අදෘශ්‍යමාන බලවේග පසුපස හඹා යති
එහෙනම් ඒ කියන්නේ ඇසට නොපෙනෙන බලවේග. එනම් පිළිතුර 2. 20 දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීපකාරයන් සමග බැඳී නොපවත්නා පද පෙළිය ඇතුළත් පිළිතුරු තෝරන්නලු. 20ට පිළිතුර වන්නේ 4. නවකතාව, කෙටි කතාව, සාකච්ඡා, චිත්‍රය. 21 එක් පද පෙළි දක්වා ඇති පදවලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් වරණය. පිළිතුර 1. 21ට. 22 මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් වර්ණය තෝරන්නලු. 22ට පිළිතුර 2. 23 විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වර්ණය තෝරන්නලු. 23ට පිළිතුර 3. 24 වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න. 24ට පිළිතුර 2. 25ට පිළිතුර පහත් දැක්වෙන වාක්‍ය අතර මනා පද ගැලපීමෙන් යුක්ත පළවෙනි උත්තරේ 25ට 1. 26 අවශ්‍යතාවයේ ස්වරූපය අනුව තම මතය වෙනස් කිරීම මොකක්ද කියලා අහනවා. මේ ප්‍රස්තාව පිළිලු ගැන අහන්නේ. 26ට කන්න වුණාම කබර ගොයත් තල ගොයා වෙනවා. මේක ඔයගොල්ලෝ දන්නවා හොඳටම. 27 අයමාර්ග මුළුමනින්ම විනාශ කර දැමීම කබලෙන් ලිපට වැටෙන එක නෙවෙයි ළමයි. මෙයා ගහලා තියෙන එකට මේ අතු කඩා මොර කන්නාසේ කියන එක තමයි විනාශ කරලා තමන් ප්‍රයෝජනෙ ගන්නවා. 27ට උත්තරේ 3. 28 පූර්ව රූප සංදේට හා පර රූප සංදේට අදාළ නිදසුන් පිළිවෙලින් දැක්වෙන වර්ණය. 28ට උත්තරේ 1. ගෙත්තම් ගොක්කල කියන. 29 30ට දක්වා ඇති ප්‍රශ්න වලට වාක්‍ය ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න කියලා කියනවා ඔයගොල්ලන්ට. 29ට උත්තරේ 3. සංචාරක කුරුල්ලන් ලංකාවට පැමිණ ඇත. 30ට උත්තරේ 4. නායකයන් රටකොඩ නගති වර්තමාන තරුණ පිරිස සිතති. 30ට 4. 31 වෙනි ප්‍රශ්නෙට සමහරු රට රැකියාව ලබා ගැනීම පිණිස වෙනුවෙන් මෙන් ළඟ. 31ට උත්තරේ 1. 32ට උත්තරේ 32 වෙනි ප්‍රශ්නේ. 32 වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන වාක්‍ය ලේඛන ව්‍යවහාරයට හැරුවට වඩාත් නිවැරදි වන්නේ කුමක්ද කියලා අහනවා. නිශ්චයටම කියන්න හැකි 32ට පිළිතුර 3. 33 කතාබහෙන් සිනාසෙමින් ජීවිතයේ ගිරිදුර්ගය. මේ මොකක්ද? 33 වෙනි ප්‍රශ්නට පිළිතුර 3 වෙනි එක රූපකයක් මේ තියෙන්නේ. 34 සිනා කුමාරී කාව්‍ය නිර්මාණ රචකයා කවරෙක්ද කියලා අහනවා. මේකෙදි 34ට අපිට ගන්න වෙන්නේ 2 ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. 35 වෙනි ප්‍රශ්නේ අලගිවැන්න මුඛවැඩතුමා විසින් රචිත කෘතියක් නොවන්නේ කුමක්ද කියලා මෙතනදී අහන්නේ. 35ට 1 සිරිත් මල්දම. 36 වෙනි ප්‍රශ්නේ පහත් සඳහන් කවිය 3 වන පදේ තෝරන්නලු. 3 වෙනි පදේ වෙන්නේ දෙවනි උත්තරේ. ගොඩදී ආසේ හැමතැනම ඔබගේ නම කියවමු ලංකා. 37 ආකාශ්මික වා ප්‍රහර්ෂය යන පදවල නිවැරදි අනුපිළිවෙල දක්වා ඇති වර්ණය තෝරන්නලු. 37ට උත්තරේ 4. 38 දීවර භාෂාවේ පන්න කරනවා කියලා කියන්නේ 2 මසුන් මෙරීම. 39 ලොකු කතාවක් තියෙනවා. මේ කොටස කොහෙන්ද කියලා අහන්නේ. 39 මේ පූජාවලියෙන් උපුටා ගන්නාලද කොටසක්. රාජාවලිය කියලා කියන්නේ රජවරුන් සම්බන්ධව ලියවිලා තියෙන එක. 40ට පිළිතුර 2. හරි. එහෙමනම් අද දවසේ සිංහල විෂය සම්බන්ධව ඔයගොල්ලන්ට පිළිතුරු පත්‍රය සාකච්ඡා කරලා අවසానයි. ඒක මතක තියාගන්න. මේකේ පොඩි හරි වෙනස්කමක් තිබුණොත් මම කමෙන්ට් වල පින් කරලා දාන්නම්. කලබල වෙන්න එපා. ලකුණක් අඩුව තියෙනවා නම් ඒ ලකුණ ඔයගොල්ලන්ට හම්බ වෙයි. මගේ වැරදීමක් වෙලා තියෙනවා නම් ඒ ලකුණත් ඔයගොල්ලන්ට හම්බ වෙයි. නිසා කලබල වෙන්න එපා.
ප්‍රශ්නවලට උත්තර හොයන එක නෙවෙයි මේ වෙලාවේ කරන්න ඕනේ පාඩම් කරන එක. එහෙනම් අපි අද හවසට ඉතිහාස පේපර් එකෙන් හම්බ වෙමු. අතකම් බොහොමත්ම ස්තුතියි රැඳිලා හිටියට.